1940 ගණන් වල E.D. ග්‍රේන් කියන පුද්ගලයෙක් සොහනේ තියෙන මලමිනී ගෙදරට අරගෙන මලමිනී වල තියෙන මස් ටික තමන්ගේ ගෙදරේ සැරසිලි කරලා තිබ්බයි කියලා කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවාද? ඇත්තටම රියල් ලයිෆ් එකේදී E.D. ග්‍රේන් කියන පුද්ගලයෙක් 1947 ඉඳන් 1959 වෙනකල් ගොඩක් මිනිමැරුම් කරලා තියෙනවා. මෙන්න මේ කැරක්ටර් එක බේස් කරලා තමයි 1960 දී සයිකෝ කියන මූවි එක වගේම 1974 ටෙක්සාස් චේන්සෝ මැසකර් කියන ෆිල්ම් එක වගේම 2000 දී දී ඇමරිකන් සයිකෝ කියන මූවි එකත් ඇවිල්ලා තියෙන්නේ. 1954 දී මැරි හෝගන් හා 1957 දී බෙන්ජමින් බර්නිස් වුඩන් කියන කාන්තාවන් දෙන්නෙක්ව මරලා තියෙනවා. ඒකෙන් පස්සේ 1984 ජූලි 26 වෙනිදා වයස අවුරුදු 77 දී ලංස් කැන්සර් එකකින් E.D. ග්‍රේන් මැරෙනවා. ඉතින් මෙන්න මේ E.D. ග්‍රේන් හා මෙන්න මේ ෆිල්ම්ස් ගැන දැනගන්න ඕන පල්ලෙහා තියෙන ලින්ක් එක ටච් කරලා ඔය කටේන ෆුල් වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වගේම තවත් හොඳ වීඩියෝස් බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙමනම් bye guys.